සිට පැමිණි විදුලි බල මණ්ඩලයේ සේවකයින් කටයුතු කළ අතර එම කටයුතු නිරීක්ෂණය කිරීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්‍රමේලියස් මහතාද පැමිණියා. 70කට වඩා ඊයේ වෙනකොට අපිට සප්ලයි එක දෙන්න පුළුවන් වෙලා තියෙනවා. 75ක් 80ක් වෙනවා විශේෂයෙන්ම අපි ස්තුති කරන්න ඕන අපේ මේ ජීවිතාවරණ අවදානමත් අරගෙන දිගින් දිගටම මේ මම දැක්ක දැනුත් වැඩ කරන්න පල්ලම කරන්න ගොඩාක් අමාරුදනක වැඩ කරනවා මේ අපේ විදුලි සේවකයන්ට. එමෙන්ම බණ්ඩාරවැල ජල සම්පාදන මණ්ඩලයට අයත් වැලිමඩ බෝඹුරු ඇල්ල අවගස්තෝ ජල සම්පාදන මූලාශ්‍රය ආපදා තත්ත්වයෙන් හානි වූ අතර ඊටෙන් ජල සපයීම අඩාල වී වැලිමඩ ඌව කර්මගම ප්‍රදේශයේ පවුල් 8000ක් පමණ අපහසුතාවට පත් වුණා. එම ජල මූලාශ්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි ඌව පළාත් ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ. අයහපත් කාලගුණයේ හේතුවෙන් දැනට වගා බිම්වලට සිදු ඇති හානිය තවමත් ගණන් බලා නැහැ. අම්පාර පොළොන්නරුව මහනුවර කුරුණෑගල ගම්පහ කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසක කුඹුරු සහ වගා බිම් ජලපහරේ විනාශ වී ගොස් තිබෙනවා. කල්පිටියේ වගාකරුවන් පවසන්නේ